පුද පූජා පවත්වමින් තම ඉල්ලීම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ආයාචනා ඉදිරිපත් කරමින් දේවාශිර්වාදය ලබා ගැනීමට කතරගම දේවාලයට නොගිය ශ්‍රී ලාංකිකයෙකු සොයාගත නොහැකි තරම්ය. බැතිමතුන් ඒවා ඉටු වූ පසු යළි පැමිණ තමන් වූ භාරහාර ඔප්පු කරති. දෙවියන් උදෙසා නිසි පරිදි කරන පූජාවන් නිසා දෙවියෝ වරම් දෙන්නේය. ඒ ශක්තියෙන් බැතිමතුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වන්නේය. කතරගම දෙවියනට පූජා පැවැත්වීමේදී වල්ලි මාතාවටද වන්දනා කිරීමෙන් පුද පූජා පැවැත්වීමෙන් කතරගම දෙවියන්ගේ ආශිර්වාදය වඩාත් හොඳින් ලැබෙන බව පිළිගැනේ. කතරගම දෙවියන්ට භාර්යාවන් දෙදෙනෙකි. ඉන්දියානු සම්භවයක් ඇති තේවානි අම්මා හා අප මේ කතා කරන වල්ලි අම්මා දෙවඟන අනිත් කාන්තාවයි. නාරද පුරාණය සහ ස්කන්ධ පුරාණයේ නම් වේද ග්‍රන්ථවල කියවෙන පරිදි වල්ලි මාතාව කතා පුවත මෙසේයි. එසේ රැගෙන ගිය දරුවාට වල්ලිය ලෙස නම් තබා තම රැහේ නායකයාගේ එකම දියණිය කොට හදා වඩාගෙන ඇත. කාලයාගේ ඇවෑමෙන් මෙම දරුවා දෙමගණකගේ රූප ශ්‍රීයෙන් යුතු බුද්ධිමත් තරුණ කාන්තාවක් බවට පත්විය. මොනර පිල්වනින් ලස්සනට සකස් කරගත් දුන්නක් අතදරා සින්දු කියමින් නැටීම වල්ලියගේ සිරිත විය. නන්දනම් විසිගුරයා සෙල්ල කතරගමදී නර්තනයේ යෙදෙන සුරූපී වල්ලිව දැක ගැනීමට හැකි වී ඇත. එතුමා වල්ලියගේ හැසිරීම හා රූප ස්වභාවය ගැන පැහැදී සොයා බලන විට ඇය මනුෂ්‍ය දුවක් නොවන බවත් දෙවියාංගනාවක් බවත් හැඟී ගොස් ඇත. මෙතුමිය කා වෙනුවෙන් පහළ වී ඇද්දයි සොයා බලන විට කතරගම දෙවියන් වෙනුවෙන් ඉපදී සිටින බව දිවසින් දැක ඇත. ස්කන්ධ කුමාරයා හෙවත් කතරගම දෙවියන් තේවානි අම්මාත් සමග විවාහ වී ඉන්දියාවේ ජීවත් වන බවදත් නාරද ඉසිවරයා ස්කන්ධ කුමරු හමු වී මෙම තොරතුරු පවසා ඇය හා ආදර සම්බන්ධයක් ගොඩනගා ගැනීමට උපදෙස් දී ඇත. මේ කාලයේ වැදි රැහේ සිරිතක්ව තිබුණේ වැදි කන්‍යාවියක් පළමුව ස්පර්ශ කරන තැනැත්තාට විවාහ කර දීමයි. මේ අනුව ස්කන්ධ කුමාරයා ඇය සමග ආදර සම්බන්ධයක් ගොඩනගා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වී තිබෙනවා. පසුව ස්කන්ධ කුමාරයා තම වැඩිමහල් සොයුරා වූ ගණදෙවියන්ට මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ඔබ මහලු වේශයක් ගෙන වල්ලිය ඉදිරියට යන්න යයි ගණදෙවියන් ස්කන්ධ කුමාරයාට පවසා තිබෙනවා. මේ අනුව ස්කන්ධ කුමරු මහලු වෙසක් ගෙන කුසගිනි නිවා ගැනීමට යමක් ඉල්ලා වල්ලිය සිටින ගුහා වසලට ගොස් ඇත. එම මහලු මිනිසාට වල්ලි මාතාව තනහල් මිටක් හා නීපෙනි අනා රොටියක් සාදා ගෙන කෑමට දී ඇත. ආහාරගත් ස්කන්ධ කුමරු බීමට වතුර ටිකක් ඉල්ලා තිබෙනවා. එනමුත් කලේ වතුර නොමැති නිසා වල්ලි මාතාව වතුර රැගෙන ඒමට මණික්ගඟට ගොස් තිබෙනවා.
වල්ලි මාතාව මණික්කග අසලට යන විට සද්දන්ත ඇතෙක් ඉදිරියට දිව එනු දැක ආපසු හැරුණු වල්ලිය දුවගෙන ගොස් අර මහල්ලාගේ ඇඟේ එල්ලී තිබෙනවා. ඇතා වේශයෙන් පැමිණියේ ගණදෙවියෝය. පසුව ඇතු පන්නා දැමූ මහල්ලා ඔහුගේ නියම ස්වරූපයෙන් වල්ලිය ඉදිරිපිට පෙනී සිට තිබෙනවා. ස්කන්ධ කුමරු වල්ලිය කෙරෙහි ඇති ආදරය ප්‍රකාශ කර කැමැත්ත ඉල්ලා තිබෙනවා. එහිදී වල්ලි මාතාව කුමරු හා සරණ යාමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් වැදිනායකයාගේ දියණිය වන වල්ලි මාතාව කතරගම දෙවියන් සරණ පාවා රැගෙන පිට වී යනවාට එම ජනතාව කැමැති වන්නේ නැහැ. මෙහිදී කතරගම දෙවියන් වැදි ජනතාවට වර කිහිපයක් ලබා දෙනවා. මණික්කගෙන් දියනා බාර වෙන ලෙසත් එවිට වල්ලිය සමග ඕනෑම අවස්ථාවක තමා පෙනී සිටීමටද අනිත්වරය වල්ලි මාතාවට කුඩා කල කිරිදුන් කිරියම්මාවරු ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ඔවුන් ඉදිරියේ වල්ලි මාතාව සමග පෙනී සිටීමටත් කතරගම දෙවියන් පොරොන්දු වෙනවා. කතරගම දෙවියන් වල්ලියම්මා විවාහ කර ගැනීමේ මංගල්‍ය කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය බවට පත් වූ අතර කතරගම පෙරහැර ගමන් කරනු ලබන්නේ කතරගම මහා දේවාලයෙන් පිටත් වී කිරිවිහෙර දක්වා ගොස් නැවත වල්ලි මාතා දේවාලය කරා පැමිණ කතරගම මහා දේවාලයෙන් ගෙවදී.